ඉතින් අද මම කරන්න යන්නේ මෙන්න මේ වගේ පාවෙන වලම් බෝලයක් හදන්න යන්නේ. එහෙනම් වැඩේ පටන් ගමු. Let's go. ඉතින් මම මේ ගැන වීඩියෝස් බැලුවා, පොත්පත් කියවුවා. හැබැයි මට අන්තිමට මේ ගැන විස්තරයක් හම්බ වුණා. එහෙනම් let's go. හරි guys, අපිට අද අපි කරන්න යන වැඩේ දන්නවා ඉතින් ඔයාලා. ඉතින් අපිට ඕනේ මේකට බෝතලයක් ඕනේ. තව එන වගේ බැලුම් ඕනේ. තව ඕනේ මේ කෝස්ටික් සෝඩා. තව උණු වතුර ටැක් ඕනේ. තව ඇලුමිනියම් ඕනේ. එහෙනම් අපි වැඩේ පටන් ගමු. හරි guys, දැන් අපි වැඩේ පටන් ගන්න යන්නේ. එහෙනම් මේ කරන විදිහට ඔයාලට බලාගෙන ඉන්න. එහෙනම් අපි වැඩේ පටන් ගමු. හරි guys, දැන් අපි මේකට දැන් මේ දාගන්න යන්නේ ඇලුමිනියම් ටික. හරි ඇලුමිනියම් ඕන නැත්තම් මේ වැඩේ හරියට වෙන්නේ නැහැ. එහෙනම් ටක් ගාලා මේකත් දාගමු අපි. හරි guys, දැන් මේ බෝතලේ මේ ඔයාලට මේනවාද මේ හොඳටම පැහෙනවා දැන් මේක. හරි දැන් අපි මේකට දැන් බැලුම් බෝලේ උඩින් වහගමු. හරි guys, අපි බැලුම් බෝලේ දැන් පැහෙනවා. අන්න අතන ලුකුවටම පැහිලා තියෙන්නේ. දැන් අපි ගලවන්න යන්නේ. දැන් මේ පොඩක් බයයි වගේ. හරියට හොඳටම පැහෙනවා. හරි ටක් ගාලා ගලවලා බලමු එහෙනම්. ඔයි සින්ද බෑ. අපි දැන් මේක ගැට ගහමු. ඉතින් guys, අපි කලින් බැලුම් බොහොර වෙහින්ද දැන් අපි තවත් බැලුමක් try කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් boys ඒකත් කොහොම හරි පැය ගණනකට පස්සේ හරි ගියා. හරි guys, දැන් අපි මේක යවන්න යන්නේ. දැන් මේක පාවෙන ගමන් තියෙන්නේ. මේක උඩ යනවා දැන් ඔයාලට පෙන්නන්න. එහෙනම් අපි යවන්න යන්න. Let's go. guys, අපි දැන් යවන්න යන්නේ. එනදී අපි බැලුවා. එහෙනම් යමු. 1 2 3 ඉතින් boys අපි බැලුම පාවෙලා ගිහිල්ලා කෙලින්ම අඹගහට ගියා. ඒකල අපි සැලෙන්නේ නැහැ. අපි මේක කොහොම හරි ගන්නවා. ඉතින් guys, අපි අඹගහට ගියේ කොහොම හරි බැලුම් බෝලෙක් ගත්තා. ඉතින් ඔයාලටත් කියන්න තියෙන්නේ මේක කොහොම හරි try කරලා බලන්න. ආයි පේන්නේ නැති තරම් උඩ යනවා. ඉතින් guys, උතනින් එහාට අපේ බැලුම් එක පේන්නේ නැතුව යන්න ගියා. ඉතින් guys, ඔයාලා දකින්න ඇති අපේ බැලුම් බෝලේ පට්ට උඩ ගියා. ඉතින් ඔයාලා මේක try කරලා බලන්න අනිවාර්යෙන්. හැබැයි පරිස්සමෙන් අනිවාර්යෙන්. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සබ්ස්ක්‍රයිබ්